මේ හේම්පිට ගෙදර ඥානාරාම හාමුදුරුවෝ එයාගේ ආචාර උපාධි නිබන්ධනයේදී කියනවා දුටුගැමුණු රජුරෝ කියන්නේ බෞද්ධයෙක් නෙවෙයි. එයා මේ පර්සියාවේ මිත්‍රා කියන ආගම අදහපු කෙනෙක්. මිත්‍රා කියන්නේ son of god කියන කියන්නේ අර සූර්ය දේව වන්දනාමනේ. එතකොට ඒක පිළිපදපු කෙනෙක්. දායක සභාව වෙනවාද? රේදි උත්සවය. එයා බෞද්ධයෙක් නෙවෙයි කියන කාරණාව. ඊළඟට තව දිරුටත් කියවන යද්දි මට හම්බුණා 1980 බොම්බේ පරේෂණ ආයතනයකින් ඉදිරිපත් කරා ලිපියක්. ඒකේ මෙයාලා ඒ රිසර්ච් එකේදී හොයාගත්තා මෛත්‍රී බුද්ධ සංකල්පය ආවේ පර්සියානු ආభాසයෙන් කියලා. හරිද? දැන් ඔයක ගලපලා කියන්න අපේ වංශකථාකරුවෝ ලිව්ව දේ තමයි දුටුගැමුණු රජුරෝ මෛත්‍රී බුදුහාඳුරුවන්ගේ අගසව් වෙනවා කියන්නේ. ඒතකොට නිකන් මේ වගේ ගැළපීමක් වෙන්නේ නැද්ද ඔයාලට? මහා වංශයෙන් කරපු දේ මොකද්ද? දුටුගැමුණු රජුරෝ එලාරත් එක්ක යුද්ධෙදී එතකොට මහා ජනසංහාරයක් සිද්ධ වුණානේ. දැන් රජුරෝ කම්පා වෙද්දී පියඟු දිවයිනෙන් රාතන් වහන්සේලා 8 නමක් ආනයනය කරනවා. මම දන්නේ නැහැ පියඟු දිවයින මොළෝගේ තියෙනවද කියලා. දැන් මේ අමුතු හදාන ප්‍රබන්ධ හදනවනේ. එතකොට ගැමුණු රජුරවන්ට කියනවා දියඩ මනුජා රජතුමනි එක්කෙනෙක් තිසරණ පිහිටියෙන් අනිත් එක්කෙනා පන්සල මිනිස් එකමාරයි මැරිලා තියෙන අනිත් උන් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. එතකොට මේ කියන්නේ මොකද්ද? බුද්ධ ආගමෙන් පරිබාහිර සියලුම දෙනා ඝාතනය කරාට ප්‍රශ්නයක් නැහැ. ලෝකනේ උතුරු යුද්ධේ දැන් ඔය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කවියක් ලිව්වා. ඒක තියෙනවා දීගල්ලේ මහින්ද හාමුදුරුවෝ පරේෂණ ලිපි එකතු කරලා හැදුවා ලංකාවේ ජාතික ගැටලුව සම්බන්ධ කෘතියක්. ඒක මම කියවද්දී ඒකේ ওই කවිය හම්බුනේ. කියන්නේ අර පිරිත් නූල් බැඳලා යුද්ධයට ආශිර්වාදාත්මක කරලා ඒ කියන්නේ උතුර ජය ගන්න එක ආධ්‍යාත්මික විමුක්තියක් හැටියට අර්ථ දක්වනවා ඒ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කවිය. හරිද? ඒ කවියත් අපිට ඉස්සරහ දවසක උන්න පළ කරන්න පුළුවන්. මම Facebook එකේ දාන්නම් ඒක. එතකොට බලන්නකෝ ඇවිල්ලා තියෙන තැන කොතනද කියලා. ඒ නිසා මේ ඉතිහාසයේ පුරාවටම විවිධ ට්‍රැඩිෂන් හැදුවා. ඉන්ටෙලෙක්චුවල් ට්‍රැඩිෂන්, බුද්ධිමය සම්ප්‍රදාය. ඉතින් ඒවා ලියාගෙන බලන්න. ඔව් දැන් බුද්ධ ආගමේ කියන එක තමයි බුද්ධ ආගමෙන් පිට ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකෝ කියලා. පොඩි කාලේ ඉඳලා චූටි ළමයාගේ ඉඳලා ඕක උගන්වනවානේ. එතකොට ඒ ළමයා පොඩි කාලේ ඉඳලම මේ බලන්න පුරුදු වෙලා තියෙනවා ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු මේ වගේ දෙමළ ළමයි එහෙම දැක්කම පස්සේ මිත්‍යා දෘෂ්ටික අපිට ගහන්න තමයි බලාගෙන ඉන්නේ කියලා. ක්‍රිස්තියානි ළමයින්ට චූටි කාලේ ඉඳලා පල්ලියෙන් උගන්වන දේ තමයි ක්‍රිස්තියානිය ඇර ඉතුරු ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. එතකොට ක්‍රිස්තියානි ළමයිනුත් චූටි කාලේ ඉඳලා ඒගොල්ලන්ට අර කුරුසි යුද්ධත් එක්ක උගන්වපු ගමන් හිතා ගන්නකො එතකොට. එතකොට ක්‍රිස්තියානි ළමයිනුත් කල්පනා කරනවා අනිත් උන් ඔක්කොම ටික මිත්‍යා දෘෂ්ටිකයෝ. ඊළඟට මුස්ලිම් පල්ලියෙන් උගන්වන දේ තමයි මුස්ලිම් හැර ඉතුරු ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. එතකොට දැන් මේවත් එක්ක නේ ළමයි ගොඩ නැගෙන්නේ. දැන් මං කියන්නේ ආගම් වෙනුවෙන් මරා ගන්නවා. බෙලි කපා ගන්නවා. ආගම් වෙනුවෙන් ගහ ගන්නවා. මං කියන්නේ කෝ මනුස්සකම කියන්නේ. බුදුහාමුදුරුවෝ කොතනද කියලා දින තමන්ගේ ධර්මයේ වෙනුවෙන් තමන්ගේ ධර්මයේ දින තමන්ගේ සදාචාර ජීවිතය යහපත් කරගන්නනේ. තමන්ගේ ධර්මයේ වෙනුවෙන් කොහෙද කපා ගන්න කොටා ගන්න කියලා තියෙන්නේ. දැන් එතකොටම ගේන තරකේ තමයි ගෙනේ අර ආයෙනම් ඔහොම අතපිය දාගෙන හිටියොත් අර නාලන්දායි මේ වුණා. දෙයිහාඳුරනේ අතපිය දා ගන්න මේවා නෙමෙයි. මිනිස්සු හැටියට ඔක්කොම එකතු වෙලා වර්ගවාදී ආගම්වාදී අර්බුද ඇති නොවන දේශපාලන ක්‍රමයක් හදාගන්න. දේශපාලනයට ආගම පාවිච්චි කරන්න දෙන්න එපා. දේශපාලනයට ආගම පාවිච්චි කරන්න දුන්න ගමන්ම වෙන්නේ දේ තමයි මිනිසුන්ගේ සංවේදීම තැන් දෙක තමයි ආගමයි ජාතිය. ඒ දෙක එකතු කරලා ලී හලනවා. ඒ දේශපාලඥයන්ගේ ළමයි මැරෙන්නේ නැහනේ. මේ අනවරත යුද්ධයන් වල මැරුණේ කවුද? උතුරේ අම්මලාගේ ළමයි නුම් මැරුණා, දකුණේ අම්මලාගෙත් මැරුණා. ආගමික යුද්ධ වලත් ඒකම තමයි උනේ. ඉතින් මේ ඛේද වාචකයේ තමයි ඔය මහින්ද පතිරණ මහත්මයලා කියන ශ්‍රද්ධාවේ යන්න ගියොත් වෙනදී. ඊළඟට මේ රටේ කියන්නේ මොනතරම් ආගම මූලික කරගෙන මේ රටේ මොනතරම් කෝලහල ඇති වුණාද? මේ රටේ දේශපාලන කේන්ද්‍රයේ කාරණා දෙකයි මේ දක්වා බලය කියන සාධකයට ක්‍රියාත්මක වෙන්නේ. එකක් ජාතිවාදය. අනිත් එක තමයි ආගම්වාදය. එතකොට මම කියන්නේ ආයුධ බිම තියන්න සිවුරක් දාගත්ත සිද්ධාර්ථ කුමාරයා. ආයුධ බිම තියන්න බණ කිව්වා ගෞතම බුදුරජාණන් වහන්සේ. එහෙම කියපු ධර්මයක් ආරක්ෂා කරගන්න අතට ආයුධ ගන්නවයි කියලා කියන්නේ. එතකොට මම කියන්නේ පැරඩොක්ස් එක තේරුම් ගන්න. හරිද? දැන් ඔය කතා කරන්නේ මහා වංශයේ ඉන්ටෙලෙක්චුවල් ට්‍රැඩිෂන් එකනේ. මහා වංශයෙන් කරපු දේ මොකද්ද? දේශපාලන බලය උදෙසා ආගම කියන එක ඒකාබද්ධ කරානේ. ඒ ඊළඟ ප්‍රොජෙක්ට් එක.